හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ මේක තුලයි මගේ channel එකේ තවත් අලුත් වීඩියෝක් එක්ක ඉතින් මම හිතුවා අද වෙනස්ම වීඩියෝක් ගේන්න. මොකද්ද එඩිටිං වීඩියෝත් තමයි දාගන්න බලන්න වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසි විදිහේ එඩිට් එකක් මේක මිනි කැප්ෂන් එකේ thumbnail එකක් කොහොමද හදන්නේ කියලා තමයි. ඉතින් මම දන්නේ එයා හදන්නේ මේ විදිහටද කියලා මම මේ මගේ විදිහට හදලා ඔයගොල්ලන්ට අවුට්පුට් එක තමයි පෙන්නන්න යන්නේ. ඉතින් මේක කොහොමද කියලා ඉතින් ඔයගොල්ලන්ටම ෆයිනල් එක බලලා අඳුර ගන්න පුළුවන් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් දුරට එහා සමානව ගොඩක් ගන්න පුළුවන්. ඉතින් 100%ක් විතර ගන්න අමාරුයි. ඒගොල්ලෝ කොහොම හදනවද කියලා ඉතින් මම දන්නේ නැහැනේ. මම මගේ විදියට අවුට්පුට් එක අරන් පෙන්නන්නම් කොහොමද මේක එන්නේ කියලා. ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් එක ඔක්කොම කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඒක බලාගෙන ඕනනම් හදන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? මේක ඉතින් මම PC එක කරා කියලා දෙන්නේ. ෆෝන් එකෙන් කරන්න ඕන කට්ටිය දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ඕකේ කියලා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ෆෝන් එකෙන් හදන හැටි වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්න. ඉතින් වීඩියෝ දාන්න බැරි නම් ගොඩක් කාලෙක ඉතින් ඒකට ඇත්තටම සෝරි ඉල්ලන්න ඕනේ. මොකද කිව්වොත් ගොඩක් කාලෙක මට වීඩියෝ කරන්න බැරි වුණානේ. ඉතින් අද වීඩියෝ එකේ මේන් කැරක්ටර් එක තමයි හවුද රතු කාලේ කැප්ෂන් එකෙන් මම ලොකු ෆෑන් කෙනෙක් යාගෙත් හැමදාම වගේ වීඩියෝස් බලනවා. ඉතින් මම හිතුවා යාගේ thumbnail එක හතර ගන්න. ඉතින් අපි බලමු කොහොමද අවුට්පුට් එක ගන්න කියලානේ. Photoshop එකෙන් තමයි ගන්න ඕනේ. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මගේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ පොඩි ඉෂුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ෆික්ස් කරගන්නකම් මට කැම් එකෙන්ම තමයි ඔයාලේ ස්ක්‍රීන් එක පෙන්වන්න වෙන්නේ. ඉතින් මම එහෙම වෙන්නන්න. හොඳට අවුලක් නැහැ. කොන්ඩිට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මොකද ගොඩක් ලීසි වැඩක්. ගොඩක් අමාරු දෙයක්ුත් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා මම කැම් එකෙන් පෙන්වන්නම්. ස්ක්‍රීන් රෙකෝඩර් එකේ පොඩි ඉෂුවක් ඇවිල්ලා නිසා තමයි මේ වැඩේ මම කරන්නේ. නැත්තම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මම ස්ක්‍රීන් රෙකෝඩර් එක තමයි දාලා පෙන්නන්නේ. ඉතින් guys ඔයා වෙනද වගේම Photoshop එකට ගිහිල්ලා ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා ඔයා new worksheet එකක් open කරගන්න ඕනේ. ඉතින් මම ඒක විතර පෙන්නන්න යන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඒක දන්න නිසා. හරි ඉතින් අපිට මේ වැඩේට ඕන වෙනවා කෙලින්ම ඇප් දෙකක්. ඇප් දෙකක් කිව්වට මේක එකක් AI එකක් කරා තමයි මේක සම්පූර්ණයෙන් process එක යන්නේ. Photoshop එක අනිවාර්යෙන් ඕන වෙනවා. මොකද ෆොටෝ එක අපිට convert කරගෙන ෆොටෝ දෙක mix කරගන්න ඕන නිසා. අනිත් එක තමයි ඔයාට මොකක් හරි AI tool එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මම කියන්නම් Copilot එක, එතකොට Meta AI එක, තව ගත්තොත් ChatGPT. ඉතින් මේ වගේ ඕනම AI එකක් වඩ පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම රෙකමන්ඩ් කරන ChatGPT මොකද ChatGPT එකේ ජෙනරේට් වෙන ෆොටෝ පවා ගොඩක් ක්වොලිටි එකට ගන්න පුළුවන්. ඉතින් මම ඒවට ගොඩක්ම ChatGPT එකට වඩා Copilot එකත් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන හේතුව තමයි ChatGPT එකේ අපිට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් දවසට උපරිම 5යි. ඉතින් Copilot එක එහෙම නැහැ. මම හිතන විදිහට එහෙම නැහැ. මම මොකද දවසට ඇතිතරම් ජෙනරේට් කරන් තියෙන කිසි තාම ඉෂුවක් ඇවිල්ලා නැහැ නිසා මම Copilot එකත් පාවිච්චි කරන. Copilot එකේ අර ෆොටෝ වල පොඩි අඩු ගතියක් තියෙන ChatGPT වඩා හැබැයි. මේක තමයි මම Copilot එකේ දක්න ඉෂුව එක. ඉතින් මම දැන් Copilot එකෙන් ඔයගොල්ලන්ට ෆොටෝ එකක් කලින්ම හදා ගන්න. ඒ කියන්නේ මිනි කැප්ෂන් ඒවා දන්නවනේ අර දැන් අපි ළඟදිම දාපු thumbnail එක හදමු. අර මේ කන්දක් නගින වීඩියෝක් දාලා දීපු අපි ඒකට අදාළ thumbnail එක හදමු. ඉතින් කන්දක් නගින ඒ tool එක ඒ අදාළ පිච් එක කොහොමද හොයාගන්න කියලා බලමු. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ WhatsApp එකේ තියෙන ChatGPT එකට. හරි ChatGPT app එකට හරි මුලින්ම යන්න. ඒ දෙකෙන් මොකට හරි ගිහිල්ලා ඔයා ඉල්ලන්න දැන් සිංහල ChatGPT එකට පුළුවන් නේ. ඔයා සිංහලෙන් ඉල්ලන්න මෙහෙම කළු පාට chat එකක් දැනගත්ත මිනිහෙක් කන්දක් නගින වගේ මට පික්චර් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා ඉල්ලන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට එහෙම ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඒක මම ඔයාට කියන්න ඕනේ නැහැ. ඔයාට ඒක කියලා කරගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි නම් මට නම්බර් එකේ තියෙන මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒ වගේ ජෙනරේට් කරගත්ත ෆොටෝ එකක් තමයි දැන් ඔයාලට මෙතනින් පේන්නේ. මෙන්න මේ තියෙන්නේ අලුත් ඔයාලට පේනවා ඇති දැන් මේ තියෙන්නේ මිනි කැප්ෂන් ගේ ඔරිජිනල් thumbnail එක. ඉතින් ඒකට ගොඩක් සමානව මට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ මූණ වෙනස්නේ. අපි මූණ අරයාගේ මූණ දාගන්න ඕනේ. කියන්නේ ඒක තමයි දැන් Photoshop එක කරා කරගන්න ඕනේ. මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඉස්සර අනිවාර්යෙන්. මේ තියෙන ෆොටෝ එක කොහොම හරි අපි හදා ගන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා මේක ඔයා Photoshop එකට ඉන්පුට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් Photoshop එකට මේක drag and drop කරලා දාගන්නවා. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ තියෙන ෆොටෝ එක. ඉතින් මම දැන් මේකට ඇඩ් කරගත්තා. දැන් අපි ඊළඟට බලමු. මේක මුලින්ම background icon නියමකුත් ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ තනිකර මෙතන මේ ගලක් වගේ තියෙන ඒ ඔක්කොම ගාන්ට ඒ විදිහටම ඇවිල්ලා තියෙන ෆොටෝ එක මාර ක්වොලිටි. ඒක නිසා තමයි මම ChatGPT එකෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේකවා දැන් ඔයාගේ ෆොටෝ එකට ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ worksheet එකට කලින් ඇඩ් කරගත්ත. ඒ කියන්නේ thumbnail size එක 1920 1080 නේ. ඉතින් මට දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා
මම 10 සයිස් එකකට මේ අරන් තියෙන්නේ. තප්නේ සයිස් එක නෙමෙයි. ඉතින් මොකද මේකේ ෆොටෝ එකේ සයිස් එකත් එක්ක ඔයගොල්ලොන්ට ඒව ඉස්සරහට මම කියලා දෙන්නම් කොහොමද මේක කන්වර්ට් කරන්නේ 16:9 සයිස් එකට කියලා. ඉතින් එහෙම ඕනේ නැහැ. වට මේක දැන් drag and drop කරගන්න පුළුවන්. මේ ෆොටෝ එක ගොඩක් දිගට හොඳට quality ඇවිල්ලා තියෙනවා. ඔයාලා ChatGPT කියන්න පුළුවන් මට ෆොටෝ එකේ වදී 16:9 සයිස් එකෙන් දෙන්න කියලා. එතකොට එයා ඒ සයිස් එකෙන් තමයි මට ෆොටෝ එක ජෙනරේට් කරලා එවන්නේ. ඉතින් මට ඒ සයිස් එක කියන්න බැරි වෙච්ච නිසා මෙයා 10 සයිස් එකෙන් තමයි වෙලා තින්නේ. මම ඒක නිසා වර්ක්ෂීට් එකත් 10 සයිස් එකෙන් හදාගත්තා. දැන් මේක ඔයා වර්ක්ෂීට් එක දාගන්න ඕනේ. ඒකට ගන්න ඕනේවා control A press කරලා control C ඔබලා control V ඔබනවා වර්ක්ෂීට් එකට ගිහිල්ලා. ඉතින් මම දැන් මෙතන control C press කරනවා. control A press කරනවා. control A press කරාට පස්සේ මෙන්න මේ වගේ outline එකක් ඔයාලට පේනවා තියෙනවා. ඊට පස්සේ ඔයා control C press කරන්න ඕනේ. C press කරලා ඔයා යන්න ඕනේ ඔයාගේ worksheet එකට. ඉතින් මම දැන් මෙතන ඔයාලට පේනවා ඇති උඩ තියෙන worksheet එකට යනවා. worksheet එකට මෙතන ගිහිල්ලා දැන් මම මෙතන control V press කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර ෆොටෝ එක මෙතනට ඇඩ් වුණා. දැන් මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට මූව ඇඩ් කරන්න කියලා. ඉතින් දැන් මම මිනි කැප්ෂන් ගේ මූණක් මේකට හොයා ගන්න ඕනේ. ඉතින් මට ඇත්තටම ෆොටෝ එකක් හොයා ගන්න බැරුණා. ඒ නිසා මම ස්ක්‍රීන්ෂොට් එකක් තමයි ගහලා ගත්තේ. ඉතින් මම දැන් ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට කරලා පෙන්නන්නම්. මෙතනින් ගිහලා ඔයගොල්ලන්ට ඕපන් යන්න පුළුවන්. ඕපන් ගිහිල්ලා මම මෙන්න මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. මම ඒක දැන් ඇඩ් කරගන්නවා. ඉතින් දැන් මේකේ මූණ විතරක් කට් කරලා ගන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ ටූල් බාර් එකේ මෙන්න මෙතන තියෙනවා සිලෙක්ෂන් ටූල් එක. මේක පාවිච්චි කරලා ඔයාලට මූණ විතරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට මූණ විතරක් මේ කැප් එකත් එක්ක සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරලා ඔයාලා බෙල්ලත් එක ගන්න ඕනේ මූණ විතරක් අරන් මදි. ඊට පස්සේ අර වගේම control C press කරලා යන්න worksheet එකට ගිහිල්ලා ආපහු control V press කරන්න. ඊට පස්සේ ඔයා මේ ඇඩ් කරගත්ත මේ face එක මේ original photo එකේ තියෙන face එකට ගානට තියාගන්න. ඊට පස්සේ මේ අර වැඩියෙන් කෙපිච්ච තැන් එහෙම erase tool එක පාවිච්චි කරලා ඔයාලට ගාන අයින shape කරගන්න පුළුවන්. මෙහෙම අයිනට තියාගෙන ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනවා ඇඟේ colours එක මූණේ colours ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයාලට camera raw filters ගිහිල්ලා ඔයාලට එතනින් colours හදා ගන්නත් පුළුවන්. නැත්නම් මම කියලා දෙන්න තා ගොඩක් ලේසි ක්‍රමයක් AI කරාම කරගන්න. ඉතින් මුලින්ම මේක ඇඩ් කරගන්නකො ඉස්සෙල්ලා මේ මූණට තියෙන ගානට ඒක ඇඩ් කරගන්න. ඉතින් මම දැන් මේ වැඩේ කරනවා මෙතන. පේනද දැන් මම ෆොටෝ එක ගානට හදලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්ක ඒ වුණාට මට නම් ගැලපුණා මේකේ කලර්ස් එහෙම. ඉතින් ඔයාලට මේක මම කිව්වනේ AI කරා කරගන්න ක්‍රමයක් තියෙයි කියලා මම ඒක කියලා දෙන්න. මම මුලින්ම සේව් කරගන්න ඕනේ. සේව් කරගන්න නම් ඔයා යන්න මෙතන තියෙන ෆයිල්ස් වලට මේ උඩ ෆයිල් වලට ගිහිල්ලා මෙතන තියෙනවා save as කියලා. මේ save as දෙන save as desktop එකට මම දෙන්නේ. desktop එකට දීලා ඔයාලට මෙතන කැමති නමක් type කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට නමක් type කරගෙන මෙතන මේ Photoshop කියන තැන තියෙන format එක මෙන්න මේ format එක ගාවට ගිහිල්ලා JPG දෙන්න. JPG දීලා මෙතන save දෙන්න. save දුන්නාම මේකේ size එක අහන ඉතින් high එකෙන් දීලා okay දෙන්න maximum දෙන්න එපා. maximum දුන්නොත් වෙන්නේ ඕගොල්ලන්ට thumbnail එක YouTube එකට පාවිච්චි කරන්න බෑ. sizes වැඩි වෙන එක නිසා high එකෙන් දීලා okay දෙන්න. එතකොට මේක save වෙනවා. ඊට පස්සේ මේ photo එක යන්න ඕනේ ChatGPT එකට. හරිද? ChatGPT එකට ගිහිල්ලා මේ photo එක enhance කරලා ඉල්ලන්න. මට මේ photo එක enhance කරලා දෙන්නේ කියලා ඉල්ලන්න. එතකොට ඔයාට මේ photo එක ChatGPT enhance කරලා දෙනවා. ඊට පස්සේ මම ඔයාට පෙන්නන්නම් enhance කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ photo එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys ඔයාට පේන enhance කරපු photo එක අර original moon ට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන ඒත් ඔයාට shape එක අඳුර ගන්න පුළුවන්. ඉතින් එහෙම ඕනේ නැහැ. අර මම කලින් කියලා දුන්න විදිහට මූණ විතරක් තිබ්බම කමක් නැහැ. ඒක අර පේන්නේ නැහැ මට මූණ යඟයි වෙන්න වෙලාවෙ එහෙම ලොකුවට පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් මේ AI කරා ලොකු වැඩක් කරන්න පුළුවන් ඉස්සරහට මම ඒවත් කියලා දෙන්නම්. ඉතින් මේ AI කරා ෆිල්ම් හදන හැටිත් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියලා දෙන්නම්. පේ version එකක් විදියට හරි ඒ normal හරි මම ඒක කියලා දෙන්නම්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් පල්ලෙහාට රතු පාට subscribe button එක click කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් SLP academy channel එකෙන් මම බිහිඳු හංසද